අපි අද බලමු පරිගණකයේ වැදගත්ම උපාංගය. Central Processing Unit එහෙම නැත්නම් අපි කියන එකට CPU ප්‍රොසෙසරය එහෙම නැත්නම් අපි කියන එකට සකසනය. පරිගණකයේ මොළයේ විදිහට ක්‍රියාත්මක කරන්නේ මෙම උපාංගය. අපි පරිගණකයක් මිලදී ගද්දී ප්‍රධාන වශයෙන්ම බලන්න ඕනේ මේ ප්‍රොසෙසරය සම්බන්ධ. මොකද පරිගණකයේ සියලුම දේවල් තීරණය වෙන්නේ මේ ප්‍රොසෙසරය එහෙම නැත්නම් මේ CPU එකේ තියෙන තත්ත්වයන් නිසා. අපි පළවෙනියෙන් බලමු අපි ප්‍රොසෙසරය චෙක් කරගන්න. එහෙම නැත්නම් අපි පරිගණකයේ තියෙන ප්‍රොසෙසරය මොකක්ද කියලා අපි බලාගන්නේ කොහොමද කියලා. පළවෙනියෙන්ම ඩෙස්ක්ටොප් එකට යන්න ඕනේ. ඊට පස්සේ මේ ඩෙස්ක්ටොප් එකේ අයිකන් එකක් තියෙනවා. ඕක නම් this PC my computer කියලා මෙතන අයිකන් එකක් ඇති. ඒ අයිකන් එක සිලෙක්ට් කරලා mouse එකේ right click එක ක්ලික් කරලා properties වලට යන්න ඕනේ. මේ properties වලට ගියාම ඔයගලට පේනවා ස්පෙસિෆිකේෂන් කියලා වින්ඩෝ එකක් ඕපන් වෙනවා. මේ ස්පෙસિෆිකේෂන් කියන වින්ඩෝ එකේ අපිට බලා ගන්න පුළුවන් අපේ ප්‍රොසෙසරයේ වර්ගය. දැන් මේ පරිගණකයේ අපිට බලා ගන්න පුළුවන් Intel R Core i5 කියන වර්ගයේ ප්‍රොසෙසරයක් තියෙන්නේ. මේකේ ස්පීඩ් එක 2.6 GHz. ප්‍රොසෙසරේ ස්පෙસિෆිකේෂන්ස් වැඩි වෙන තරමට අපිට හොඳයි පරිගණකය අප්ඩේට් කරගද්දි සහ ඉදිරියට අපි මිලදී ගද්දි ප්‍රොසෙසරය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. පරිගණකයේ GB 12ක RAM එකක් තමයි පෙන්වන්නේ. මෙතනින් ඔයාලට RAM එක චෙක් කරගන්න පුළුවන්. ඊට අමතරව graphics පරිගණකයට දීලා තියෙනම ඒ වගේම අපිට මේක Windows edition එක බලා ගන්න පුළුවන් පල්ලෙහා. මේකේ තියෙන Windows 10 Pro කියන වර්ගයේ. ඒ වගේ වැදගත් කරුණු කීපයක් අපිට මේ ඔස්සේ බලා ගැනීමේ හැකියාව තියෙනවා.